එහෙමනම් පින්වතුනි ඔබ දක්ෂ වෙන්න හිතන්න. මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ මැණික් වලින් හදපු මාලිගාවල ජීවත් වෙච්ච අය. මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ රණින් හැදූ මාලිගාවල ජීවත් වෙච්ච අය. මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ දියමන්ති ඔබ්බවපු මාලිගාවල ජීවත් වෙච්ච අය. සෑහුනේ නෑ. රණින් හදපු මාලිගාවල ජීවත් වෙලා සෑහුනේ නෑ. මැණිකෙන් දියමන්ති වලින් හදපු මාලිගාවල ජීවත් වුණත් අපි සෑහුනේ නෑ. අපි ඒ සැපයෙන් මත් වෙලා කාමච්ඡන්දයන් වඩලා රූපේ ආස්වාදයන් වඩලා සිල්පද බිඳලා අකුසල් වඩලා පටිච්ච සමුප්පන්නව පින්වතුනි රණින් හැදූ මාලිගාවල ඉඳලා ආයිමත් පොල්ලතු පැලට වැටුණා. දියමන්ති වලින් හදපු මාලිගාවල ඉඳලා අපි ආයිමත් උළු ගෙවල් වලට ටකරන් ගෙවල් වලට අගු පිල් වලට වැටුණා. පින්වතුනි සෑහුනේ නෑ. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ ඔබට විඳින්න තපස් සැපක් නෑ. ප්‍රාර්ථනා කරන්න එපා, තේරුමක් නැහැ. සක්විති රජ ලැබුවා, පුත්තු දහසක් ලැබුවා අන්තපුර බිසවරු හරහා. එර්දියෙන් යන ඇතෙක් හිටියා. මේ ටයර් 4ක් යන උඩ වාහනයක් නෙමේ. එර්දියෙන් යන අජානීය අස්සෙක් හිටියා. මේ යකඩ ගොඩක් නෙමේ. ඒ සෑහුනේ නෑ. ඒවා උපාදානය කරගෙන ආයිමත් සතර අපායට වැටුණා. ඒ නිසා තවත් අනාගත සැපයන් ප්‍රාර්ථනා කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ මේ උතුම් පංච උපාදානස්කන්ධය ඔබට දෙනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම මේ ලෝක ධාතුවේ විඳින්න තව දුකක් නැහැ. හොඳට තේරුම් ගන්න. මේ ලෝක ධාතුවේ ඔබට විඳින්න තව දුකකුත් නැහැ. මේ ලෝක ධාතුවේ තියෙන තියුණුම දරුණුම දුක අවීචි මහා නිරේ දුකයි. පින්වතුනි මේ මොහොතේ දේවදත්ත නිරිසතා අජාසත්ත නිරිසතා අවීචි මහා නිරේ දුක් විඳිනවා. මොකද්ද අවීචි මහා නිරේ දුක? දැන් ඔබ මම හුස්ම ගන්නෙ මොනවද? මේ වාතය හුස්ම ගන්නෙ. අපි මේ වාතය ඉහළට අරන් ආයිමත් අපි වාතය පහළට අරිනවා අපිරිසිදු දේ. පින්වතුනි නමුත් අවීචි මහා නිරේ ජීවත් වෙන දේවදත්ත නිරිසතා අපි වගේ මේ පිරිසිදු වාතය නෙමේ ආස්වාස ප්‍රාස්වාස කරන්නේ. අවීචි මහා නිරේ ජීවත් වෙන දේවදත්ත නිරිසතාගේ ආනන්තරීය පාප කර්මයන් දෙහක බලවත්භාවයේ අකුසලයේ තුලින් පින්වතුනි දේවදත්ත නිරිසතා ආස්වාස ප්‍රාස්වාස කරන්නේ ගින්දර. පින්වතුනි මේ අකුසලයේ විසින්ම උදරේ මතුවෙන ගිනි ජාලාව මේ බඩවල් පිච්චිලා උගුර පිච්චිලා දිව පිච්චිලා කට පිච්චිලා තොල් පිච්චිලා නාසය පිච්චිලා කලගෙඩියක් වගේ ගිනි ජාලාවක් එළියට දානවා. නැවත නැවත ඒ දේම කරනවා. පින්වතුනි අවීචි මහා නිරේ දුක ගින්දරින් ආස්වාස ප්‍රාස්වාස කරන දුකක්. මම දැස් දෙක පියාගෙන නුවණින් දකිනවා. මම සංසාරේ බුදුරජාණන් වහන්සේලාගේ ලේ සොලවලා රහතන් වහන්සේලා ඝාතනය කරලා සංසාරේ මම අම්මා තාත්තලා ඝාතනය කරලා ඔය අවීචි මහා නිරයන්ගේ කල්ප ගානක් දුක් විඳලා තියෙනවා. කල්ප ගණන් මං ගින්දරින් ආස්වාස ප්‍රාස්වාස කිරීමේ දුක විඳලා තියෙනවා. ඒසා දුකක් ඔබත් මමත් විඳලා තියෙනවා. ඒ විතරක් නෙමේ සූත්‍රගත ධර්මයේ නිරයන් 132ක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මම දැස් පියාගෙන අතීත පංච උපාදානස්කන්ධ දුක දකිනකොට මම නුවණින් දකිනවා ඔය නිරයන් 132 සෑම බින් අඟලකම සංසාරයේ මං කරක් ගහලා තියෙනවා. පින්වතුනි තව විඳින්න දුකක් නැහැ. ඔබ මේ ගිහි ජීවිතේ විඳින දුකක් හැටියට දකින්න එපා. ආර්ථිකේ දුර්වලයි, රැකියාව නැහැ, අධ්‍යාපනයේ දුර්වලයි කියලා ඔබ විඳින දුක ඔබ දුකක් හැටියට දකිනවා නම් ඔබට මේ පංච උපාදානස්කන්ධ ලෝකේ සැබෑ දුක කවදා ඔබ දකින්නද? පින්වතුනි මේ ගින්දරින් ආස්වාස ප්‍රාස්වාස කරන දුකක් අපි වින්දා. ඔබත් මමත් කල්ප ගානක් වින්දා අවීචි මහා නිරයට වැටුණ වෙලාවේ.
එනිසා තවත් ඔබටත් මටත් විඳින්න දුකක් නෑ සැපකුත් නෑ. ප්‍රාර්ථනා කරන්න එපා සැපක් ලබන්න සැපයක් නැහැ. අන්න බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරනවා ඔය දුකත් ඔය සැපත් දෙකම අයිති ලෝකෙටයි. ඒක ඔබට අයිති නෑ. මේ දුකත් මේ සැපත් දෙකම අයිති අවිද්‍යාවටයි. ඔබට අයිති නෑ. මේ දුකත් මේ සැපත් දෙකම අයිති සංස්කාරයන්ටයි. ඔබට අයිති නෑ. මේ දුකත් මේ සැපත් දෙකම අයිති මාරයාටයි. ඔබට අයිති නෑ. ඔබට අයිති නැති දේ ඔබ ගන්න එපා. ඔබට අයිති නැති දේ ඔබ ගන්න යන්න එපා. ඔබ ඔය ගන්න යන්නේ ඔබට අයිති දෙයක් නෙමෙයි. ඒක දුක වුණත් සැප වුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක සැපත් අයිති අවිද්‍යාවටයි ලෝකෙටයි දුකටයි මාරයාටයි සංස්කාරයන්ටයි. ඒගොල්ලන්ට අයිති දේ ඒගොල්ලන්ට දෙන්න. ඒගොල්ලන්ට අයිති දේ ඒගොල්ලන්ට දෙන්න. ලෝකයට අයිති දේ ලෝකෙට දෙන්න. අවිද්‍යාවට අයිති දේ අවිද්‍යාවට දෙන්න. සංස්කාරයන්ට අයිති දේ සංස්කාරයන්ට දෙන්න. ඔබ නිදහස් වෙන්න. ඔබ නිදහස් වෙන්න. ඔබ නිදහස් වෙන්න. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ දුක සැප ලෝකෙට දීලා නිදහස් වුණා. අර මහා දුක් අන්දරාවක් වින්ද පටාචාරාව කිසා ගෝතමී පින්වතුනි දුක සැප ලෝකෙට දීලා නිදහස් වුණා. නමුත් අපි මේ මොකද්ද කරන්නේ? ලෝකෙට අයිති දේ හොයනවා. ලෝකෙට අයිති දේ හොයද්දි ලෝකය කියන්නේ කැඩෙන බිඳෙන විසිරෙන අර්ථයයි. එහෙනම් අපි මේ හොයලා ගන්නේ පින්වතුනි කැඩෙන බිඳෙන විසිරෙන දෙයක්. අපි මේ හොයලා ගන්නේ කැඩෙන බිඳෙන විසිරෙන දෙයක්. අවුරුදු 20ක් අධ්‍යාපනය ලැබලා අපි හොයලා ගන්නේ කැඩෙන බිඳෙන විසිරෙන දෙයක්. රස්සා කරලා ව්‍යාපාර කරලා රට ගිහිල්ලා අපි මේ හොයලා ගන්නේ කැඩෙන බිඳෙන විසිරෙන දෙයක්. අපිට අයිති නෑ. ඒ සියල්ල ලෝකයේ තුල තියලා අපිට යන්න වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවත් මේ ලෝකේ සැප සොයන්න එපා. තවත් මේ ලෝකේ දුක් සොයන්න එපා. ඔබ දුකයි සැපයි දෙකම උපරිමෙන් විඳලායි තියෙන්නේ. මේ දෙකේ නිරෝධය සොයන්න. මේ දෙකේ නිරෝධය සොයන්න කියලා බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරනවා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් ඔබ ඇති කරගන්නා වූ සුන්දර සම්මා සමාධිමත් හිත උපයෝගී කරගෙන පින්වතුනි වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය නුවණින් දකින්න. අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය නුවණින් දකින්න. අනාගත රූපස්කන්ධය කෙරෙහි අනාගත පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව පහ කරන්න.